ආයුබෝවන් සුබම සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න ගොඩක් දවසකින් අලුත් ප්ලාන්ට් සේල් එකක් අරගෙන ආවා ඕගොල්ලන්ට. මේ අද මේ කරන්නේ 4 වෙනි ප්ලාන්ට් සේල් එක මගේ යාළුවනේ. ඔයාලට ඉතින් මුලින්ම ඔන්න මතක් කරනවා මගෙන් පැල මිලදී ගන්නේ නැත්නම් බොරුවට WhatsApp එකට මැසේජ් දාන්න එපා යාළුවනේ. මටත් කරදරයක්. පැලවල ෆොටෝ දාලා ඒ කියන්නේ දැන් මේ ප්ලාන්ට් සේල් එකේ පැල විතරක් නෙමෙයි මේ නිකන් පැල මිලදී ගන්නත් මිස්ලා ගොඩාක් කතා කරනවා. ඉතින් එයාලා මේ හැමෝම ගැන නෙමෙයි මම මේ කියන්නේ මේ ටික දෙනෙක් කරන මේ පුංචි වැරැද්දක්. ඉතින් මේක මමත් මේ පැල සේල් කරන එක විතරක් නෙමෙයි කරන්නේ. මට ගෙදර වැඩක් තියෙනවා. අපේ මේ සත්තුන්ගේ වැඩක් තියෙනවා. ඉතින් එහෙම ඒ තියෙද්දි මම ඔයාලට පැල මේ ෆොටෝ ගහලා එවනවා, වීඩියෝ කරලා එවනවා. ඉතින් අවසානට ඒගොල්ලන් ෆොටෝස් වලට එහෙම මේ ආපහු රිප්ලයි කරන්නේත් නැහැ. ඔයාලට අවශ්‍යතාවයක් තියෙනවා නම් විතරයිනේ මගේ යාළුවනේ පැල මිලදී ගන්නෙ නේද? ඉතින් බොරුවට නිකන් මේ පැල මිලදී ගන්නවා කියලා මේ මැසේජ් කර මට එහෙම මේ කරදර කරන්න එපා යාළුවනේ. මොකද මටත් මේ තියෙන මේ පැය 24 මට ගොඩාක් වටිනවා. මොකද මම මේ පැය 24 මගේ වැඩ ගොඩාක් ඉවර කරගන්න ඕනේ. ඒ නිසා කමක් නැහැ. අපි ඉතින් මේ 4 වෙනි ප්ලාන්ට් සේල් එකට යන් යාළුවනේ. අංක 1න් තියෙනවා යාළුවනේ මෙන්න මේ කැලණි තිස්ස යාළුවා. එයාගේ මල කහපාටයි මේ මැද්දේ අර මේ මේක මේ තැඹිලි පාටයි මේ පේනවනේ. අන්න එයා රුපියල් 200යි. එයා අංක 1. මේ අංක 2. එයා තැඹිලි පාට යාළුවා. මේ පේනවනේ. තැඹිලි කියන්නේ නිකන් මේ රතු පාටට හුරු තැඹිලි පාටක් තියෙන යාළුවනේ. අන්න එයාත් රුපියල් 200යි. ඔන්න ඉන්නවා හැමෝම හොයන යාළුවෙක්. ඉතින් මං ගාව තිබුණු පැල ගොඩාක් සේල් වුණා. මේ රුපියල් 600ට දුන්න නිසා මේ දැන් නම් මට එහෙම කරන්න බෑ. මොකද මට තියෙන පැල සීමිතයි. ඒ නිසා මම අලුතෙන් පැල වෙන්න දාලා තියෙනවා. ඉතින් ඒව පැල වුණාම මේ බලමු. එතකන් මෙන්න මේ පැලේ එයා නම් අද දෙන්නේ රුපියල් 1000කට. එයා ලොකු පැලයක්. එයා කට් කරගන්නත් පුළුවන්. ලොකුම ලොකු ප්ලාන්ට් එකක් නිසා. එයා අංක 3. මෙයාත් හරිම ලස්සනයි. මේ බලන්නකෝ එයාගේ පත්‍ර රටාව දිහා. පේනව නේද යාළුවනේ? එයාත් ලොකු ඒ කියන්නේ ලොකුවටම හැදෙන්නේ නැහැ. ලස්සනට පෝච්චි එක හදාගෙන ගේ ඇතුලේ උනත් තියන්න හරිම ලස්සන යාළුවෙක්. ඉතින් එයා අංක 4. එයා 150යි. මෙන්න මේ ලිලි යාළුවා සුදු පාට මල් දෙන මම වීඩියෝ දාලා තියෙනවා මෙයාගේ. ඉතින් එන්න එයා ඔයාලා අංක 5. එයා රුපියල් 150යි. මෙන්න මේ ලස්සන ඇග්ලොනිමා යාළුවා. මෙයාගේ පුංචි පැල තියෙනවා යාළුවනේ රුපියල් 100ට ගන්න. මෙයා නම් 150 යාළුවෙක්. පේනවනේ. එයා ටිකක් ලොකුයි. ටිකක් නෙමෙයි ලොකුයි. ඔයාලට කට් කරගෙන හදා ගන්නත් පුළුවන්. මේගොල්ලන්ගේ පැලත් මේ ඉක්මනින් බෝ වෙන වර්ග. මෙන්න මෙයා. එයා අංක 7 යාළුවනේ. එයාගේ පත්‍ර රටාව බලන්නකෝ. හරිම ලස්සනයි. එයා මම ඔයගොල්ලන්ට ලබා දෙනවා රුපියල් 300ක මුදලකට. white princess. එයාගේ පැල 3ක් විතර හදා ගන්න පුළුවන්. මේ යාළුවෙක්. එයාව මම ලබා දෙනවා රුපියල් 700ක මුදලකට. එයා අංක 8. නියෝන් යාළුවා. මෙයාගේ දම් පාට මල් පිපෙන්නේ යාළුවනේ. එයා මේ හැමදාම මල් දෙන යාළුවෙක්. හොඳට වතුර දානවා නම්. ඉතින් එයා අංක 9. එයාව දෙනවා මම රුපියල් 200ක මුදලකට. මෙන්න මෙයා බලල් පහුරු යාළුවෙක්. ඉතින් එයා අංක 10.
එයාව මම ඔයාලට ලබා දෙනවා රුපියල් 150ක මුදලකට. මෙන්න මෙයා සේපාලිකා යාළුවෙක්. එයා ටිකක් ලොකු යාළුවෙක්. එයා අංක 11. එයාවත් මම ඕගොල්ලන්ට ලබා දෙනවා රුපියල් 200ක මුදලකට. ගෙවල් වල ඉතින් ඉස්සරහින් හිටවන්න සුවඳ ගහන්න ආස කට්ටියට ඔන්න පුළුවන් කැලණි තිස්ස යාළුවෙක් හිටව ගන්න. මෙන්න මෙයා පවුඩර් පප්. එයාගේ පැල දෙකක් තියෙනවා යාළුවනේ. එයා අංක 12. ඉතින් එයාලා දෙන්නම දෙන්නේ 150කට. එක්කෙනෙක් 150යි. දෙන්නගෙම මල් මෙයා මේ පිපෙනවා හෙට. පවුඩර් පප්. එයා 150යි. මෙන්න මෙයා. එයාත් හැමදාම ඉතින් මල් තමයි. මල් වලට ආස අයට. එයා අංක 13. එයාත් ටිකක් උස යාළුවෙක්. අඩියක් කිට්ටු වෙන්න උසයි. අඩියකටත් වැඩිද මන් දන්නේ. එයාගෙත් පැල තියනවා ගන්න තව කට්ටියට. ඉතින් මෙයා 200ක මුදලකට තමයි මම ඔයාලට ලබා දෙන්නේ. බේබි රෝස යාළුවෙක් ඉන්නවා. ගොඩක් දවසකින් තමයි පැල සේල් එකකට දාන්න හම්බුනේ. එයා අංක 14. එයාව මම ඔයාලට ලබා දෙනවා රුපියල් 200ක මුදලකට. ඇක්ටේරියා. දෙවියොත් වඩින ඇක්ටේරියා. ඉතින් ගෙවල් වල මේ ඉස්සරහින් හිටවන්න සුදුසුම පැලයක්. මගේ ගොඩාක් පැල මේ අපේ ගෙදරට වුණත් ඇවිදින් ගොඩේ කට්ටිය මේ මිලදී ගන්නවා. ඉතින් යාළුවනේ ඒ තරම් මෙයා මේ ලස්සනයි අනිත් එක සුවඳයි. මල් පිපුණාම හරීම සුවඳයි. ඒ නිසා මෙයා අංක 15 එයාව දෙනවා මම ඔයාලට රුපියල් 200ක මුදලකට. මෙයා කහපාට බේබි රෝස. එයා අංක 16. එයාවත් දෙනවා මම රුපියල් 200ක මුදලකට. සමන් පිච්ච. මේ මල් පිපීගෙන එන්නේ යාළුවනේ මල් පිපුණත් එක්ක එයාගේ. ඉතින් එයා අංක 17. එයාව දෙනවා මම ඕගොල්ලන්ට රුපියල් 150ක මුදලකට. මෙන්න මේ කොළ වෙරිගේටඩ් වෙන මේ යාළුවා එයා අංක 18. එයාව දෙනවා මම රුපියල් 100ක මුදලකට. YTT. එයත් ගෙවල් වල මේ හිටවන්න හරිම මේ හොඳ පැලයක්. මොකද එයාලා සුවඳයි. ගොඩ දෙවියන් කැමති කියන්නේ සුවඳටනේ යාළුවනේ. ඉතින් මෙන්න මේ වගේ පැලයක් ඔයගොල්ලොත් හිටව ගන්නවා නම් ඔයාලට ඉතින් හොඳයි. අංක 19. එයාත් ලොකු පැලයක්. එයාව දෙනවා මම ඕගොල්ලන්ට රුපියල් 200ක මුදලකට. මෙන්න මෙයා 20. අංක 20. එයාවත් දෙනවා මම ඕගොල්ලන්ට රුපියල් 100ක මුදලකට. එයාගේ නම් පැල දෙකක් තුනක් හදාගන්න පුළුවන් යාළුවෙක්. ඉතින් යාළුවනේ 4 වෙනි ප්ලාන්ට් සේල් එකත් මෙහෙම අවසන් වෙද්දී ඕගොල්ලන්ට මේ පැල විතරක් නෙමෙයි මගෙන් මේ මෙන්න මෙයාලා එහෙම මිලදී ගන්න තියෙනවා. ඕගොල්ලන්ට මේ අවශ්‍යතාවයක් තියෙනවා නම් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න යාළුවනේ. ඉතින් මගේ WhatsApp නම්බර එක මතක් කරන්නම් 076යි 391යි 28යි 95. ඕගොල්ලන්ට ඉතින් දේශීය ඕකිඩ් වර්ග දේශීය ඇන්තූරියම් වර්ග සැන්සවේරියා වර්ග පෝතෝස් වර්ග අඩුවට මිලදී ගන්න පුළුවන් යාළුවනේ. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ට ලාභයි කියලා හිතෙනවා නම් මගෙන් ඔන්න පැල මිලදී ගන්න පුළුවන්. මේගොල්ලන්ගේ එහෙම පැල තියෙනවා. ඒ නිසා ඕගොල්ලන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඉතින් මගෙන් පැල මිලදී ගන්න. මට අනිත් එක මම මතක් කරනවා මගේ මේ WhatsApp එකට මැසේජ් දාන මිස්ලට ආයෙත් පාරක් මේ ඔයාලා පැල මිලදී ගන්නවා නම් විතරක් WhatsApp එකට මැසේජ් දාන්න. පැල මිලදී ගන්නවා නම් පමණක්. ඒක හොඳට මතක තියාගන්න. අනිත් එක මේ මගේ YouTube channel එකට මැසේජ් කරන මේ like කරන කමෙන්ට් කරන මිස්ලටත් ගොඩාක් ස්තුතියි.
මට හයියක් වෙනවට ඔයාලා මාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබස්ක්‍රයිබ් කරලා මට සපෝට් එකක් වෙන්න. ඉතින් යාළුවනේ අපි ආයෙත් දවසක අලුත් පැලසේල් එකකින් හම්බෙමු. 5 වෙනි පැලසේල් එකෙන් හම්බෙමු. එතකන් ඕගොල්ලන්ට බුදු සරණයි.